අයිබෝන් වෙල්කම් ටු ලයිෆ් විත් මිකේලිය YouTube channel ඔන්න අද අරගෙන එන්න හදන්නේ අපි යනවා අද පිටකොටුවේ ලක්ෂිකාට බඩුවගයක් තියනවා කියලා කිව්ව ගන්න. ඉතින් ඒකින් දාත අපි නිවාඩුවක් දාලා අද සතිය දවස නිවාඩුවක් දාලා පිටකොටුවේ යන්න කියලා හදන්නේ. බලමු අපි මොනවාද ගන්නෙ කොහොමද පිටකොටුවේ තත්ත්වය විස්තර ටික බලමු මේ වීඩියෝ එකේ. කාලෙකින් තනියම මිකේලි නෑ මිකේලිව ගෙදර දාලා ආවේ මේ දාලාව කියන්නේ ඉතින් ආව එකගෙන ඇවිල්ලා යන්න බෑනේ ඉතින් මේ වගේ ඇවිල්ලා ඒකින් දැව දාලා ආවේ මේ අම්මයි අක්කා ඉන්නේ හින්දා මේ ඉස්තරනාගේ ඉතින් ඔය අපි නිතරම ගියා හරි ආසයි යන්න ඇවිල්ලා ලේන්වල ඉතින් ඔය කේක් පොඩි කොට කෑලි ගන්නවා මේ ගොඩක් ගියේ මගේ කේක් බඩු මේවා ගන්න තමයි. ඉතින් මට කේක් බඩු කඩයක් හම්බුණා ගොඩක් ලාභෙට වගේ හම්බුණා බුක්ස් බෝඩ් ඒවා. ඉස්සර මම ඉවර වෙන්න මේ ඒ ගිහිල්ලාම තමයි එනාවේ. මේ පස්සේ ආයේ ගෙලි හම්බෙන්නාට පස්සේ යන්න බැරි වුණා. ඉස්සර මම තනියම බස් එකේ යනවා මේ සිස්ටම් වගේ ඉතින් ගොඩක් දවස්වල ඒ කාලේ ගිහිල්ලා ඇවිදලා වටයක් දාලා එනවා මේ ඊට පස්සේ ආයි බොක්ස් බෝඩ් එක නම් මෙහෙන් ගන්න එක ලේසි හින්දා මෙහෙන් ගන්න පටන් ගත්තා. ගානේ වෙනසක් වුණත් නැහැ මෙහෙන් ගන්න වල හොඳ කඩයක් මට හම්බුණා පාරේ. මේ කින්නා එකෙන් තමයි දැන් මේ බඩු ගන්න. ඒකට අර ඩෙකරේෂන් බඩු ෆ්ලවර්ස් අනම්මනම් වගේ කේක් දේවල් ඕනුනාම නම් ගිහිල්ලා මේ කොටුවේ ගිහිල්ලා තමයි ගන්න. ඒව ගන්න එක ලාභයි. ඒක ගන්නන්නේ අද කේක් බඩු වගේ ගන්නවා කියනවා. තව බඩු ගන්නවා කියනවා. බලමු. තාම මේ පිටකොටු යන ගමන් ඉන්නේ මට තියෙනවා මේ දවස්වල මේ පොඩි ගෑස්ට්‍රික් ප්‍රශ්නයක් තියෙනවා. පොඩක් දැවිල්ලයි ඒ ගතිය තියෙනවා පොඩ්ඩක් බඩ. අපිට මැරින් ඩ්‍රයිව් එක යනකොට මේ ප්ලේස් එකක් තියෙනවා මම ඕනතරම් දැකලා තියෙනවා අර මේ මොනවාද කෝමාරිකා වලින් බීම් එක හදන තැනක් තියෙනවා. අද නැවැත්තුවා. එතන පොඩ්ඩක් පිළ බලන්න බීම් එක කොහොමද. මෙතන තමයි මේ ප්ලේස් එක. මෙතන අර නැචරල් කෝමාරිකා වලින් තමයි ඒගොල්ලෝ ඩ්‍රින්ක් එක හදන්නේ. ගහලා නම් තියෙනවා ගෑස් ටික් වලටයි වාසවිසෙන් තොරයි කියන බීලම තමයි බලන්න ඕනේ පොඩ්ඩක්. මෙන්න බීම් එක ආවා. ඒක තියෙනවා කෝමාරිකා කෑලි නම් තියෙනවා. කෑලි තියෙනවනේ. බොනවද? එයාවත් නැහැ. ගුණ දේවල් නොබොයි. දැන් අද බින්චුන් යන්න ඕන කීක ඉන්නේ. බින්චුන් පුළුවන් බොන්න යවන්න බෑ. බලමු බීලා. ඒකේ ලුක. අතරමයි ඇලිය බරෝ. මරු. ඒක මරුද? මරු. මරුද? අපි ආයෙ යන්න ගත්ත ළමයි මෙයාගේ එක ගොඩක් කෝල් වුණා. අද ගොඩක් රස්නේ ළමයි. අද ඇත්තටම රස්නේ. මේ මම හිතන අවසර වහී දැන් කොහොමද මේ ටිකේ වහිනවනේ. හැබැයි මේ වෙනදට දැන් ගිය දවස් දෙක තුන එන උදේ ඉඳන් වහිනවා. අද නම් ටිකක් පාවෙලා මම හිතන අද අවසර ගොඩක් වහී පොඩි දැන් මහා රස්නේ. කමන්නේ මෙයා දැන් කූල් වෙලා යනවනේ ඒකින්ද කමක් නැහැ රස්නේ උනාට. මට නම් ඇති කූල් එකක් නැහැ. මහා රස්නේ. මුලින්ම ළමයි අපි මල්ලේන් එකට ආවා. අර බේබි බ්‍රීත් ඩ්‍රයි ෆ්ලවර්ස් ටිකක් ගන්න තියෙනවා. කලර් කරපුවා. දැන් ඒ ටික ගන්න තමයි හදන්නේ. මට ළමයි මේව හම්බුන්නේ නැහැ. මේ නිකන් ඩ්‍රයි කරපුවා විතරයි තියෙන කලර්ස් දාපුවා නැහැ.
දැන් මම කේක් බඩු කඩේට යනවා එක්කෙන්ද. කේක් බඩු ටික නම් ගත්තා ළමයි. මම ගොඩක් ආවේ බෝල ගන්නයි. මේ සමනල්ලු කාඩ් ටිකක් ගන්න තමයි. මෙහෙ ටිකක් ඒවා මේ සමනල්ලු කාඩ් 100යි. ඔන්න මේ ලක්ෂිකාලගේ අම්මා මේ අලුතෙන් පොඩි වැඩක් කරන්න කියලා හදන තාම අදහසක් විතරයි. මේ පොඩි කඩයක් අපිට සෙට් වුණා මේ හෝල්සේල් බඩු ගන්න. දැන් මේ ගැන කතා කරගත්තා. බලමු ඉස්සරහට අලුත් වැඩක් ළඟදීම එන්න නියමිතයි. බලමු ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට. ළමයි අපි දැන් කුමාර වීදිය කියන එකට තමයි යන්න හදන්නේ. මට ෆුල් රෙද්දක් ඕනේ මේ කේක් වල ෆොටෝ ගන්න. මම එකක් හොයන්නේ හම්බුන්නේ නැහැ. දැන් මම එකක් ගන්නවා. අපි පෙන්නලා හුවම මේ කුමාර වීදිය කියන එකේ යන්න කියලා කිව්වා. මේ සෙල්ලම් බඩු කඩ මේ දිගටම තියෙනවා. මේ මට ඉතින් මේ ලේන් එක යනකොට දැන් මතක් වුණේ ඉස්සර අපි මේ වැඩි කරන්න කරේ. එතකොට ගොඩාක් එනවා. එන්නේ මේ අපි දෙන ෂොප් එකක් කරානේ. ඉතින් ඒකේ ටොයිස් තිබ්බා. එතකොට ඔය එක ඔක්කොම කලවමේ තිබ්බා. මේ ස්ටේෂනරිස් ඒවා තිබ්බේ නැහැ. gift item. එතකොට එක ප්ලාස්ටික් බඩු අනම්මනම් ගොඩක් තිබ්බා. මේ පස්සේ ඉතින් මේ බැහුවා. මේ මොකද ටිකක් රෙන්ට් එක වැඩි ඒ කාලේ ඉතින් අපි දෙන්නම ජොබ් කරන ගමන් කරේ. එතකොට මේ ෂොප් එකේ ඉන්දියා අපේ ආච්චි ඉන්දියා අක්කා ඉන්දියා ඉන්නත් කවුරුත් ඉන්දියා නෑ හරියට. මේ ඉතින් අපි මුල් කාලේ ඉතින් ටිකක් අමාරුවෙන් ඇදගෙන යන්න ඕන. එහෙම දෙයක් කරනකොට ඉතින් අපි ජොබ් එකෙන් අතර වෙලා අපිම ඉන්නත් ඕනේ. ඉතින් කොහොම හරි මේ ඉතින් ඒකේ රෙන්ට් එක වැඩි හන්දා ඒ කාලේ හැටියට 2018 40000ක් වුණා මේ ෂොප් එකේ රෙන්ට් එක විතරයි. ඉතින් අපි මුලින් අර බඩු දාන්න ඕනේ. එතකොට බඩු හොඳට කඩේ පිරෙන්න තියෙන්න එපා. ඉතින් ඒක නේද පොඩ්ඩක් ඒක ලොස් එකේ හොඳ සේල් එකක් තිබ්බා. හැබැයි අර රෙන්ට් එකේ ප්‍රශ්නෙත් එක්කලා අර මුලින් අපිට අතට සල්ලි ගන්න බැහැනේ. ඉතින් අපි වෙඩින් එකත් පස්සේ ලඟ වෙන්න ගත්තු හන්ද අපි ඒක නතර කරා. බලමු ඉතින් ආයෙ කවදා හරි දවසක පුළුවන් වුණොත් නේ. අපි බඩු අරගෙන ඉවරයි. දැන් යන්න තමයි හදන්නේ. මේ කාර් එක වගේ බඩු අරන් යනවානේ අපි. මේ දැන් කන්න ඕනේ. බඩගිනි හොඳටම. දැන් අපි කමු ගිහිල්ලා තමයි කන්නේ. වෙලාව කියලා අපි වින්ටර් එකට ගියා බබල් ටී ගන්න කියලා පොලිමේ ගියා. ඒ පොලිම ටිකයි තිබ්බේ ඒ වලට මාර වෙලාවක් ගියා. ඕඩර් එක තාම මේ දැම්මට අරගත්තේ නැහැ. ඕඩර් එක දාලා අපි දෙන්න කන්නවා. මේ ඕඩර් නම්බර් එක 71 මේ වෙලෙත් 50. මම අපි කාලෙමු කියලා දැන් කාලා ආයෙත් යනවා. අපි කෑවා බඩ පිරෙන්න. හරි රසයි මේකේ රයිස් ඇන් කරේ. මැරින් ඩ්‍රයිව් එකේ මේ කොයි හරියද? කොල්ලු පිටි. දැන් ඉතින් ආයේ වින්චුන් යනවා. බබල් ටී එක අරගෙන යන්නත් එපා. ඒත් දැන් කිවෙන්නේ දන්නේ ඕඩර් නම්බර් කියන්නේ. කකුලත් රිදෙනවා දැන් නම් ටිකක් මහන්සි. අපි ආපු ගමන් මගේ එක හරි මං එනකොටම මේ අපි එනකොටම මට පිටිපස්සේ ඉඳපුවා ගියා. මම දැනගත්තා ඒ කියන්නේ මගේ එක හරි කියලා. ඒ ගත්තා. අපි රවණවල දැන් ගෙදර ආවා. දැන් වෙලාව 6:00 මේ ඉතින් අද ලොග් එක ඉවරයි. මම ගත්තේ ආයි නැගුල අපි ගත්තේ ඔක්කොම දැක්කනේ ඉතින් මේ මං අන්තිමටම ගත්තා මේ බෑග් එක. දැක්කලා ඒක ගත්තා නම් මම මේ
ඔය මිකේලිත් එක්ක මට යනකොට මේ බබාගේ පොඩි බඩු යාගේ බෑග් එකක් ගෙනියනවා. ඊට අමතර වෙන පොඩි බඩු දාගන්න පුළුවන්. ඒක හන්දා. ඔයගොල්ලෝ දැක්කේ නෑනේ මම ගත්ත ෆෝන් ස්ටෑන්ඩ් එක. ස්ටික් එක. මම මේකත් ගත්තා. ඉතින් අද ගත්තේ ඒ ටික තමයි. ඔව්. එහෙනම් ඉවරයි. ආයෙ අලුත් vlog එකක් කරගෙන එන්නම්. බයි.